සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම GSM ලංකා ට්‍රික්ස් channel එකට. මේ channel එක අපිට අලුත් නමුත් ඔයගලන්ට අලුත් දේවල්ම තමයි අපේ channel එක අර අපි ඔයගලන්ට ගේන්නේ. අද අපි කතා කරන්නේ ඔයාගේ WhatsApp එක කොහොමද ආරක්ෂාකාරීව පාවිච්චි කරන්න කියන එක. හරිද? එතකොට මෙතනදී ඔයාට ගොඩක් දේවල් අපි කියලා දෙනවා. ට්‍රික්ස් 5ක් විතර අපි කියලා දෙනවා WhatsApp එක කොහොමද අපි ආරක්ෂාකාරීව හදාගන්නේ කියන එකට. ඉතින් අපි channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න bell icon එක click කරලා notification enable කරලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝ හැම එකම notification එකක් ඔයාලා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. right මුලින්ම අපි WhatsApp එක open කරගන්නවා. open කරගෙන ඉවර වෙලා අපි බලමු මුලින්ම අපි කරගන්න ඕනේ මොන වගේ දෙයක්ද කියලා. මම යන්න මෙන්න මෙතන 3 dot වලට ගිහිල්ලා විරලා setting වලට මම මෙතනදී යනවා. මෙන්න මේ විදිහට setting වලට ගිහිල්ලා විරලා මම කරන්නේ මගේ privacy එක තියෙනවා මෙතනදී. එතකොට account වලට මම යනවා මුලින්ම. account වලට ගිහිල්ලා මම මුලින්ම කරන්නේ මගේ account එකට personal lock එකක් ඇතුළත් කරන එක තමයි කරන්නේ. හරිද? personal lock එක ඇතුළත් කරනකොට ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට ඔයාගේ account එක open කරගත්තට පස්සේ තුන්වෙනි තැන උඩ ඉඳන් අපි ගණන් කරගෙන ආවොත් තුන්වෙනි තැන මෙන්න මෙතන. මෙතනට ගියාට පස්සේ ඔයාලට පේනවා turn on කියලා එකක් තියෙනවා. මේක දාලා තිනවා turn off කියලා තමයි එන්නේ. දාලා නැත්නම් turn on කියලා වැටෙන්නේ. එතකොට ඔයා කරන්න ඕනේ දැන් ඔයාගේ දාලා නැති හින්දා මෙතනට ඔයා password එකක් add කරන්න ඕනේ. එතකොට ඔයා turn on කියන එක ඔබලා අංක 6කින් යුතු ඔයාගේ password එකක් ඔයා මේකට add කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා කැමති එක. එතකොට ඔයාගේ WhatsApp එක කවුරු හරි ඔයාගේ SIM එක අරගෙන වුණත් හැක් කරලා ගත්තොත් නැත්නම් OTP එක අරගත්තොත් එයාට වැඩක් වෙන්නේ නැහැ. WhatsApp එක ඕපන් කරන්න බෑ මෙන්න මේ password එක නැතුව. එතකොට මේක තමයි වැදගත්ම දේ. ඔයගොල්ලෝ මුලින්ම කරගන්න ඕනේ. හරිද? ඊළඟට යන්න privacy වලට ගිහිල්ලා ඔයා check කරගන්න ඔයාගේ chat එක locked කියලා. හරිද? මෙතන ගියාට පස්සේ chat lock කියලා එකක් තියෙන පල්ලෙහා මේ chat lock එක open කරන්න. open කරාට පස්සේ මෙතනදී බලා ගන්න පුළුවන් chat එක locked කියලා. හරිද? මෙතන දැන් මොකුත් වැහිලා නැහැ. chat එක lock කළාද නැද්ද කියලා. එතකොට ඔයාට මෙතනදී තියෙන්නේ personal ඔයාට message කරන කවුරු හරි ඉන්නවා නම් එයාගේ chat එක ඔයාට lock කරලා තියන්න පුළුවන් කාටවත් බලන්න බැරි වෙන විදියට. හරිද? දැන් මෙතනදී කිසිම කෙනෙක්ගේ chat එකක් මම දාලා නැහැ. මම පෙන්නන්නම් කොහොමද මේක කරන්නේ කියලා. ඔයා යන්න ඔයාගේ contact එකකට ඔයා කැමති කවුරු හරි ඉන්නවා නම් personally message කරන කෙනෙක් ඉන්නවා නම් එතනට ගිහලා එයාව ඕකේ කරන්න. ඕකේ කරලා එයාගේ පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙන chat lock කියලා එකක්. මෙන්න මේ chat lock එක continue කරන්න. එතකොට ඔයාගේ chat එක කාටවත් බලන්න බෑ අර password එක නැතුව. හරිද? ඊට පස්සේ අපි ඊළඟට යනවා නැවතත් මෙතනදී link drive. හරිද? ඒක මේ link drive කියන්නේ මේකෙදී අපිට පුළුවන් මේක scan කරලා ඔයාගේ chat එක නැත්නම් ඔයාගේ Facebook එක ඔයාගේ WhatsApp එක තවත් phone කිහිපයකට add කරන්න පුළුවන් මෙන්න මේ link එක හරහා. එතකොට ඔයාගේ desktop එකට නැත්නම් ඔයාගාව තියෙන තව phone එක ඔයාගේ boyfriend ගේ phone එක girlfriend ගේ phone එක මේ හැම එකටම ඔයාට මේක හරහා ගන්න පුළුවන්. මේක WhatsApp web එක වගේම තමයි. නමුත් ඊට වැඩිය ගොඩාක් වෙනස්. ඊළඟ එක අපි යනවා මේකෙදී කෙලින්ම අපේ අප්ඩේට් වලට ගිහිල්ලා අප්ඩේට් එකේ ගිහිල්ලා මෙතන 3 dot වලට ගිහිල්ලා උඩම තියෙන එක ක්ලික් කරනවා අපි. ක්ලික් කළා මෙතනින් කන්ටිනියු දුන්නාට පස්සේ ඔයාලට මෙතන නමක් දෙන්න පුළුවන්. මේකෙදී අපි කරන්නේ channel එකක් create කරගන්න එක. ඔයාටම කියලා වෙනම channel එකක් create කරගන්න WhatsApp එක හරහා status දාන්න වගේ channel එකක් create කරගන්න පුළුවන් මෙතනදී. ඊළඟ එකට යනවා අපි නැවත setting වලට ගිහිල්ලා මේකෙදී අපි කරන්නේ මෙන්න මෙතන chats වලට යනවා. chats වලට ගිහිල්ලා විතර වෙලා අපි කරන්න ඕනේ මේක පොඩ්ඩක් පල්ලෙහාට යන්න ඕනේ. මෙන්න මෙතන තියෙන media මෙන්න මේ media කියන එක ක්ලික් එකක් දාලා තියාගන්න. මොකද මේකේ ක්ලික් එක දාලා තිබ්බට පස්සේ ඔයාගේ media automatically save වෙනවා. මේකට ක්ලික් කරන්න ඕදා තිබ්බොත් media එක save වෙන්නේ නැහැ. හරි මෙන්න මේ විදිහට තමයි අපිට ඕගොල්ලන්ට මෙන්න මේ වගේ ට්‍රික්ස් ටිකක් ගෙනත් දුන්නේ. එහෙනම් අපි ගිහලා නම් අපි GSM ලංකා ට්‍රික්ස් එකකින් ඔයාලා හැමදාමත් අපිත් එක්ක ඉන්නවා නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. අපි ගිහලා එන්නම්.